සාදු කියන්නේ. දැන් අපි ජේතවන මහා විහාරයේ ඉතාමත් වැදගත් ස්ථාන කීපයක්ම මේ ජේතවන පුදබිමට ඇතුල් වෙලා දැකගත්තා. රාහුල මහරහතන් වහන්සේ වැඩ සිටියේ කුටිය, ඒ වගේම සූතිගත් නිස්සතරුන් වහන්සේ වැඩ සිටියේ කුටිය, රාජකාරාමය, සේවලි මහරහතන් වහන්සේ වැඩ සිටියේ කුටිය, ලෝසක මහරහතන් වහන්සේ වැඩ සිටියේ කුටිය, ඊළඟට ජේතවන පුදබිමේ තිබිච්ච බුදුහාමුදුරන්ගේ මේ පැම් පහසුව සලස්වන්නට යෙදිච්ච ජේතවන පොකුණ. ඊළඟට ජේතවන මහා විහාරය කියන්නේ ඉතාමත් වැදගත් සම්බුද්ධ ශාසනය තුල තිබිච්ච මහා විහාරයක්. මේ විහාරය පූජා කළේ අනාථ පිණ්ඩික සිටුතුමා. සුදත්ත එහෙම නැත්නම් අනාථ පිණ්ඩික සිටුතුමා. අනාථ පිණ්ඩික සිටුතුමා මේ ජේතවන අරම එහෙම නැත්නම් උයන ජේත කුමාරයාගෙන් මිලදී අරගෙන සියලු අංගෝපාංගයන්ගෙන් යුක්ත විහාරයක් බවට පත් කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අවශ්‍ය කරන සියලුම අංග ඇතුළත් කරලා මේ විහාරය ගොඩ නැගුවා. ඒ ගොඩනගලා 19 අවුරුද්දක් බුදුහාමුදුරුවෝ මේ මහා විහාරේ වත් විසුවා කියලා තමයි අපේ බණ පොත්වල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම දේශනා කොට වදාළ ධර්මයෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක්ම දේශනා කළේ මේ ජේතවන විහාරයේ වැඩ ඉඳගෙන. සෑම සූත්‍ර දේශනාවකදීම අපට අහන්න ලැබෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයන් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ කියන වචනයත් එක්ක. ඊටාත්ම ටිකයි පිරිත් පොතේ තියෙන්නේ ජේතවන විහාරයෙන් බහැරව පිරිත් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ දේශනාවන් දේශනා කළේ යම් හේතුකාර